සාදු ධම්මාරාමෝ ධම්මරතෝ ධම්මං අනුවිචින්තයං ධම්මං අනුසරං භික්ඛුං සද්ධම්මාන පරිහායති. අද මේ අවස්ථාවට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය නියෝජනය කරමින් අපේ අතිපූජ්‍ය අනුනායක ගලපිටියාගම විමල ධම්මනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේත් පූජ්‍යතර මහා ලේකකාධිකාරී අත්අංගනේ ශාසන රතන නායක ස්වාමින් වහන්සේ ඇතුළු සංඝ පිරිසක් වැඩම කොට සිටියා. ඒ සියලුම දෙනා වහන්සේ වෙනුවෙන් මේ කෙටි අනුශාසනාව පවත්වන්නේ අඟුලිමාල මහා සෑය සංකේතවත් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? අපේ කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේගේ ජීවිත භාවිතාවත් ධම්මාරාමෝ ධම්මරතෝ ධර්මයේම ස්වකීය වාසස්ථානීය කොටගත්ත ඒ වගේම ධර්මෙහි යලුණු ධම්මං අනුස්සරං භික්ඛුං ඒ වගේම ධර්මය අනුස්මරණය කරමින් ධර්මය අනුගමනය කරමින් කටයුතු කරන කෙනා සද්ධම්මාන පරිහායති සද්ධර්මයෙන් පිරිහීමට පත්වන්නේ නැත. අපේ කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේගේ දියුණුවේ රහස උන්වහන්සේගේ ධර්මානුකූල ජීවිත භාවිතාවයි. උන්වහන්සේ ශිෂ්‍ය පිරිසට අනුශාසනා කරමින් ආදර්ශ සම්පන්න ආචාර්යයන් වහන්සේ නමක් හැටියට ගුරුදේවයන් වහන්සේ නමක් හැටියට ඒ සමස්ත භික්ෂු සංඝයාම මෙහෙයවමින් උන්වහන්සේ සුවිශාල ශාසනික අනාගත ශාසන චිරස්ථිතිය පිණිස යොදා තිබෙන වැඩපිළිවෙල පිළිබඳව මේ ගරුතර මහා සංඝරත්නය අවධානය යොමු කළ යුතු වෙනවා. උන්වහන්සේ අනාගත ශාසන පැවැත්ම වෙනුවෙන් තමයි මේ සියලු කටයුතු සිද්ධ කරන්නේ. ශ්‍රී ලංකාවේ වගේම විදේශ රටවලත් මේ වගේ ආරාම ඉදි කරලා ආදර්ශ සම්පන්න භික්ෂු පිරිසක් සකස් කරලා ඒ ධර්මානුකූලව ජීවිත ගත කරන ධම්මාරාමෝ ධර්මයේම ආවාස කොටගත්ත ඒ වගේම ධම්මරතෝ ධර්මෙහි යලුණු ධම්මං අනුස්සරං ඒ වගේම ධර්මයේම මෙනෙහි කරමින් කටයුතු කරමින් ජීවිතාභිවෘද්ධිය ඇති කරගත්ත සංඝ පිරිසක් ඇති කරමින් භික්ෂුන් වහන්සේගේ ආදර්ශය හරහා මහජනයා ධම්මකට යොමු කරමින් කටයුතු කරන සංඝ නායකත්වයක් තමයි කිරිබත්ගොඩ ස්වාමින් වහන්සේ විසින් අනුගමනය කරන්නේ. ඒ නිසා උන්වහන්සේ සිදු කරන ඒ ශාසනික සේවාව අපි ඊටාම අගය කරමින් ආශිර්වාද කරනවා. උන්වහන්සේගේ ශාසනික ජීවිතය තවදුරටත් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් සාර්ථකත්වයට පත් වේවා කියලා සෙත් පතනවා. ඒ වගේම උන්වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන්ට ආශිර්වාද කරනවා. මේ කරන්නා වූ ශාසනීය කටයුතු ඒ ගුරුදේවයන් වහන්සේගේ අනුශාසනා අවවාද අනුගමනය කරමින් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලෝකයේ බැබළවීම පිණිස ජීවිතාදර්ශයෙන් ඒ ධර්මයේ සමාජගත කරමින් කටයුතු කරන ඒ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලාට අපි ආශිර්වාද කරනවා, ප්‍රශංසා කරනවා, පින් අනුමෝදන් කරනවා. උන්වහන්සේලාගේ ශාසනික ජීවිත වාසනාවන්ත වේවා කියලා ආශිර්වාද කරනවා. ඊටාම සම්භාවනීය සංඝ පිරිසක් මේ අවස්ථාවට වැඩම කොට සිටිනවා. හැමදෙනා වහන්සේම අනුශාසනා කරන්න නෙවෙයි, විශාල සම්භාවනීය සංඝ පිරිසක් වැඩම කරලා ඉන්නවා ත්‍රිනිකායික. ඒ නිසා උන්වහන්සේලාට මේ අවස්ථාවට වැඩම වීම පිළිබඳව අපි ආශිර්වාද කරනවා. උන්වහන්සේලා සියලු දෙනාට උන්වහන්සේලාගේ ශාසනික ජීවිත වාසනාවන්ත වේවා කියලා ආශිර්වාද කරනවා.